අපි මේ වෙලාවේ දේශපාලන ભેද සියල්ල අත්හරින්න. හරිද? එකම ජාතියක් හැටියට එකම විදිහට නැගී හිටින්න හැම දිනම කටයුතු කරන්න. අද වෙනකොට මම හිතන්නේ ලංකාව පස්සට ගියා අවුරුදු 30කින් 40කින් පස්සට ගියා. මේක සිල්ලම් විනාශයක් නෙවෙයි වෙලා තින්නේ. ඔය හිතන තරම් ලේසි නෑ. අතන වතුරක් දැක්කා, අතන නාය ගියා, මෙතන මේ පොඩ්ඩක් මෑ කරා, අපි කැම ටික බෙදුවා, අපි මේ සම්පූර්ණ මේ වෛද්‍යවරුගෙන ඇවිල්ලා බෙහෙත් ටික දුන්නා, පාලම් ටික. මේකට වඩා ඇතුලේ ගැඹුරක් තියෙන මහ විශාල ගැඹුරක්. ඉතින් මේක මං හිතන්නේ නැවත මේ රටක උඩ ගන්න අරයට මේට අදින්න නම් කවුරුවත් දඟලන්න එපා. හැම මිනිහම දේශපාලන වාසි බොරදියේ මාළු බාන්න. ඔය දේශපාලඥයෝ මම දැක්ක බොහෝ දෙනෙක් බොහොම අකාරුණික ලෙස එක එක කතා කියන මේ වෙලාවේ දැන් වෙලා ඉවරයි. මේ වෙන්න තියෙන දේ වෙලා ඉවරනේ. ඒක වැඩ පුළුවන්ද බැරිද කියලා කතාවල් නෑ. ජනතාව මත් කරපු ආණ්ඩුවක් නේ මේක කරේ. ඉතින් මහ විශාල ජනකායකින් ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්ද බැරිද කියලා අපිට දැන් ඒක අදාළ නෑ. වැඩේ වෙලා ඉවරනේ. මිනිස්සුන්ගේ කැමැත්තට පත් කරගත්තු ආණ්ඩුවක් නේ. රයිට්. ඒක නිසා යා ආණ්ඩුවට බයින්න යන්න එපා. මේ ආණ්ඩුවට බැලලා තේරුමක් නැහැ. ඒ නිසා මම සියලු දෙනාගෙන් ඉල්ලන්නේ පාර්ලිමේන්තුව අද ඔය සියලු දෙනා නඩත්තු වෙන්නේ පාර්ලිමේන්තුව 225ම නඩත්තු වෙන මේ රටේ මහජනතාවගේ මුදල් වලින්. හොඳට මතක තියාගන්න ඕගොල්ලෝගේ ඇඟේ ලේ දිව්වේ මේ රටේ මිනිස්සුන්ගෙන්නේ. ඒක UMP කාර්යද පොදු පිරිමාව ශ්‍රී ලංකාවේද ඒක කියලා නෑ. මේ මිනිස්සුගේ වල බදු වලින් තමයි ඔයාලගේ ගෙවීම් කරේ. ඔයාගේ ගෙදර ඉන්න බල්ලගේ ඉඳන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට නඩත්තු කරේ මේ රටේ මිනිස්සු. ඒක නිසා මේ රටේ මිනිස්සුන්ගේ හැම සතයක්ම ඔයාලගේ ඇඟේ දුවනවා. මේ වෙලාවේ ඔයාලා ටික ඔක්කොම එකව වෙන්න මුළු පාර්ලිමේන්තුවම එකව වෙලා එක හඬක් නගන්න. හරිද? බොරදී මාළු බාන්න දාගන්න. මම මේ ආණ්ඩු පක්ෂෙත් කියන්නේ එකයි, අනිත් පක්ෂ හැම එකටම කියන්නේ එකයි. මේ වෙලාවේ සමසේ ඔක්කොගේම മന്ത്രിවරු ඔයාලා, ඔක්කොම ජනාධිපති ඔයාලා. ඉතින් අන්නේ තත්ත්වෙට ගියන්නේ ඇවිල්ලා ඉවරලා මේ රට ගොඩ නගමු අවුරුදු 5 ඉදිරි 5 බොරුවට මුන් 5න් එලවන්න 4න් එලවන්න 3න් එලවන්න මුන් යන්න ඕන ආණ්ඩුව මේ කතාවට යන්න එපා. රට තවත් බංකොලොත් වෙනවා. ඉතින් ලෝකෙ හිනහෙනවා. ලෝකෙට ආදර්ශයක් වෙන්න සියලු മന്ത്രിවරුන්ට සියලු මැතියන් සියලු දෙනාට කියන්නේ ඔක්කොම එක වෙන්න මහත්තුරුනේ මෙන්න වැන්දා සියලු දෙනාට මේ රට අපේ රට අත වෙනක ටූරිසම් ශාස්ත්‍රය සම්පූර්ණ ඉවරයි. මිනිසුන්ට නෑ කෝච්චි මාර්ග කැඩිලා, පාරවල් කැඩිලා. මේවා ටික එකවුන් තම තමන්ගේ අනිත් සියලු ව්‍යාපාරිකයන්ට මම මේ කියන්නේ මේ වෙලාව ඔයාලා මේ මිනිස්සුන්ගෙන් හම්බ කරගත්තු සල්ලි තියන්නේ ඔයාලගේ ඇඟේ ලේ දුවන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල්. හොඳට මතක තියාගන්න. පොඩි ගහගෙන ඉන්න එපා. කොටසක් වීරම් කරන්න. දැන් දැක්කනේ ඇඳිවත පවා මිනිස්සුන්ට නැති වුණා. හරිද? ඒ හෙට දවසේ ඔයාලා හම්බ කරගත්ත සල්ලි වලට ওই ටික වෙන්න පුළුවන්. අපි වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන දසලක්ෂ වාරයක් ප්‍රාර්ථනා කරන එහෙම අනතුරක් කිසි කෙනෙකුට වෙන්න එපා කියලා. හැබැයි ඔයාලා හම්බ කරගත්තු මුදලක් තියෙනවනේ දෙයියනේ මේ වෙලාවේ දෙන්න. මේ වෙලාවේ එකවරලා මේ අහිංසක ජනතාව මේ රට ගොඩ නගන්න උදව් උපකාරයක් කරන්න. හරි? හංගගෙන ඉන්න එපා සල්ලි ටික. මදුරුව වගේ ලේ උරා බීලා මිනිස්සුගේ දේවල් ගුටි කරගෙන ඉන්න එපා. ඒක දාන්න. මැති ඇමතිවරුන්ට කියන්නේ එහෙමයි. තමන් උපයාගත්තු මුදලක් තියෙනවා යම් කොටසක් ඔය වෙලාවේ දෙන්න. මොනවා හරි කරන්න. බැරි නම් ශ්‍රමයෙන් හරි කරන්න. හරි? හොඳට මතක තියාගන්න. සෝබාදාම කල්යල් බල්ලා අවශ්‍ය තැන්වලදී ගානවා බෙල්ල මුලටම. මිනිස්සුන්ගේ ආයතාක්‍රම කරලා තිබ්බොත් ඔය මේ අතරේ මම දැක්ක පොඩි ඒවා තියෙන ඔය ආධාරවල ප්‍රශ්න අර තමන්ගේ මිනිහට දෙනවා අර මිනිහට දෙන්නේ නැහැ පොර කනවා. එහෙම කරන්න එපා මහත්තයෝ. මේ එකම අහසක්කට කැපුවොත් එකම ලේ. හරිද? ඒක නිසා ඔක්කොටම පොදුවේ සලකන්න. ආයේ මිනිස්සු කියන්නේ ඔක්කොම එකයි මේ අහසයට. හරි? ඒක මිනිපේ එකද මයියන්ගෙන එකද කොළඹ එකද බලංගොඩ එහෙම නෑ. හැම මිනිහම අද මේ තත්ත්වයටපත් වෙලා තින්නේ. ඒක නිසා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින සියලු മന്ത്രിවරුන්ගෙන් එකම පාර්ලිමේන්තුවක් එකම පිටිසෙට විරුද්ධ පක්ෂ නෑ, ආණ්ඩු පක්ෂ නෑ, දෙකම එකයි. ඒ විදිහට වැඩ කටයුතු කරනවා. ඔය ආණ්ඩු පක්ෂේ තමාර ඉන්න ඔළුව ඉඳිච්ච කට්ටිය දෙයි හාමුදුරනේ ඔයා පැත්තකින් තියන්න. හරි? ඔයාලා මේ වෙලාව ඔක්කොගෙම උදව් ගන්න. හරි? අනිත් මම දැක්ක අනිත් മന്ത്രിවරු බොරු ප්‍රචාර කරනවා මෙච්චර මරනවා ඒව කරන්න එපා. දැන් වෙලා තින් දේ ඉවරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේක හේතුඵල ධර්මයෙන් වෙච්ච දෙයක්. කවුරු කොහොම කතා කරත් කාගේ රසලකින්කමක් තිබ්බත් ඒක මිනිස්සුන්ගේ කර්මයත් එක්ක තමයි වෙලා තියෙන්නේ. මම අදා නාගබණුව. ඒක දෙකක් නෑ. ඒක නිසා කර්මඵල වාදයට හරිය මොකක්වත් නෑ. හරි? any action have reaction. හරි? ඒක නිසා අනිවාර්යයෙන්ම මේ දේ දැන් අද සිද්ධ වෙලා තියෙන. ඒක නිසා ඒවා ගැන අපට පරණ ගියව මොනවාක්වත් හිතන්න එපා. මේ ඉතිරි කාලේ තියෙනවනේ මේ කාලේ ඇතුළත මේක මේ වැඩේ කරන්න. මේ රණිදුර තව කවුරු හරි වලයක් ගත්තොත් ඔයාලා ඊටත් වඩා පල්ලහැට යනවා. ඒකේ දෙකක් නෑ. මේක මේ වෙලාවේ කරන්න බෑ. මේ ඉන්න මිනිස්සුන්ගෙන් වැඩ කටයුතු කියනවා මගේ මේක මට ඇති දේශපාලනයක මම ජීවිතකාරයෙකුත් නෙවෙයි. ඉතින් නමුත් අපේ මොලේට අපි අපේ වයසත් එක්ක අපිට යම් දෙයක් අපි දකිනවා. ඒ නිසා කරුණාකරලා සියලු දෙනාගෙන් සියලු മന്ത്രിවරු මැති ඇමතිවරු රටේ ඉන්න සියලුම දේශපාලන
පාලනය කරන පක්ෂ පාට ජාති ආගම් කුල වේද සියලු දෙනා ගිලා සියලු දේවල් පැත්තකට දාන්න. අපිට ජාතිය ඒවා මොනවත් වැඩක් නැහැ. අපි ඔක්කොම එකතු වෙලා අපි එකට වැඩක් කරමු. රට අපි වසරක් ඇතුළත ඉස්සරහට ගෙන ඊළඟ වසරේ ඉස්සරහට ඇවිල්ලා තව වසරකින් මේ රට තිබ්බ තත්ත්වෙට ගේන්න පුළුවන් අපි සියලු දෙනා එක්ක වුණොත්. එහෙනම් එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් සියලු දෙනාටම.